මුත්‍රා පිට කිරීමේ වාර ගන්න වැඩි වෙනවා නම්, අධික පිපාසයක් පවතිනවා නම්, අධික කුසගින්නක් නිතර නිතර ඇති වෙනවා නම් අපි අවධානය යොමු කළ යුතු කාරණයක් තමයි ඔහුගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීමක් සිදු කරන්න ඕන. රුධිර සාම්පල් පරීක්ෂා කිරීමේදී රුධිරගත සීනි මට්ටම අපි එහිදී පරීක්ෂා කරනු ලබනවා. රුධිරගත සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ අගයක් පැවතුනත් එය සාමාන්‍යයෙන් ප්‍රතිකාර කළ යුතු සැලකිය යුතු මට්ටමට වඩා ඉහළ නොපවතිනවා නම්, නමුත් ඒක සාමාන්‍ය රුධිර මට්ටම රුධිරයේ තිබිය යුතු සීනි මට්ටම නෙමෙයි, ඒ ප්‍රතිකාර කළ යුතු සීනි මට්ටමත් නෙමෙයි, ඒ අතර ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒක පූර්ව දියවැඩියා රෝගී පුද්ගලයෙක් ලෙස හඳුන්වනු ලබනවා. ඒක ප්‍රී ඩයබටිස් අවස්ථාව විදිහට තමයි හඳුන්වන්නේ. ආයුර්වේදයේදී මෙහිදී නිසි ආහාර විහරණ ඒ වගේම සමහර ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් මෙම පුද්ගලයන් දියවැඩියා රෝගියෙක් බවට පත් වීම. ඒ කියන්නේ ප්‍රතිකාර කළ යුතු සීනි මට්ටම දක්වා එම පුද්ගලයා වර්ධනය වීම වැළැක්වීම කරගන්න පුළුවන්. එම අවස්ථාවේදී රුධිරගත සීනි මට්ටම් පරීක්ෂා කිරීම මගින් යම්කිසි පුද්ගලයෙකුගේ සාමාන්‍ය රුධිර පැවතිය යුතු සීනි මට්ටම් ප්‍රමාණය ප්‍රතිකාර කළ යුතු මට්ටමට දක්වා ඉහළ අගයක පැවතෙනවා නම් එහිදී අපි එම පුද්ගලයා දියවැඩියා රෝගී පුද්ගලයෙක් ලෙස හඳුන්වනවා. ඒ පුද්ගලයන්ටත් පෙර පරිදිම ආහාර විහරණ සහ ඖෂධ ලබා දීම මගින් උපද්‍රව තත්ත්වයන් දියවැඩියා රෝගය නිසා ඇතිවෙනා වූ සමහර උපද්‍රව තත්ත්වයන් බලක්වා ගැනීම රෝගයට ප්‍රතිකාර සිදු කරන්න පුළුවන්. මෙහිදී උපද්‍රව විදිහට සමහර පුද්ගලයන්ගේ කෙටි කාලීන උපද්‍රව, දීර්ඝ කාලීන උපද්‍රව ආදී වශයෙන් උපද්‍රව ඇති වෙනවා. සාමාන්‍යයෙන් කෙටි කාලීනව ඉක්මනින් නැතිවෙනා උපද්‍රව විදිහට ඩයබටිස් කීටෝඇසිඩෝසිස්, කෝමා වුන් සමහර අවස්ථාවලදී මෙම තත්ත්ව නිසා මිය යාම දක්වා වුණත් වර්ධනය වෙන්න පුළුවන්. සමහරුන්ගේ දීර්ඝ කාලීනව ඇතිවෙනා උපද්‍රව විදිහට ශරීරයේ විවිධ අවයව ආශ්‍රිතව රෝග ලක්ෂණ පහළ වෙනවා. ඒ අතර හෘද රෝග, ඊළඟට අපි කවුරුත් දන්න ආඝාතය, ස්ට්‍රෝක්, වකුගඩුවක් කර්මන්නේ වීම, ක්‍රොනික් කිඩ්නි ඩිසීස්, ඊළඟට පාදවල ඇතිවෙනා වූ සුව නොවන තුවාල, ඩයබටික් ෆුට් අල්සර්, ඒ වගේම ඇසේ පෙනීමට හානි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්නායු වල යම්කිසි පීඩා වීම, රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව පවතින පාදවල අතුල් පතුල් වල ඇතිවන්නා වූ හිරිය, ඒ වගේම සහ දැවිලි තත්ත්ව. මම කායික රෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සංදීපනී මාරාගලවත්ත.